फ्रेंड्स ඉතින් පළවෙනි ලෝක වාර්තාව තමයි ටී-ෂර්ට් 5ක් අඳින්න ඕනි තප්පර 7යි 5යි 5ට. කියන්නේ තප්පර 7යි මිලි තප්පර 55ට. ඉතින් ටී-ෂර්ට් 5 ඒ ලෝක වාර්තාව තියලා තියෙන තප්පර 7යි මිලි තප්පර 5යි 5ට. එතකොට මේ ටී-ෂර්ට් 5 ඇඳ ගන්න ඕනි අපි තප්පර 7යි 5යි 5ට කලින්. එහෙනම් ඉතින් අපි බලමු. එහෙනම් ඇතුලේ සෙට් වෙමු. फ्रेंड्स ඉතින් මම කැප් එක ගලවුවා. ඉතින් ෂර්ට් එක අඳින්න බෑනේ කැප් එකත් එක්ක. එහෙනම් ඉතින් චැලෙන්ජ් එක ස්ටාර්ට් කරමු. 3 2 1 Our friends එකයි දෙකයි තුනයි හතරයි පහයි ස්ටොප් फ्रेंड्स තප්පර 32යි තප්පර 30යි ඒ කියන්නේ ඉතින් මට මේක කරගන්න බැරි වුණා. ඉතින් ඊළඟ පාරක් බලමු. ඔන්න දැන් දෙවෙනි එක. फ्रेंड्स मैं देवनी है स्टॉप वॉच स्टार्ट करना 1 2 3 एक फ्रेंड्स फ्रेंड्स ඉතින් තප්පර 24යි 90ක් ගිහිල්ලා තියෙන ඉස්සෙල්ලට වඩා වේගවත්. හැබැයි මම චැලෙන්ජ් එක පරිදි මේ කරන්න තිබ්බේ 7.5 එහෙනම් ඉතින් ඊළඟ චැලෙන්ජ් එක සෙට් වෙමු. එහෙනම් ඊළඟ චැලෙන්ජ් එකත් බලන්න. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඊළඟට තියෙන වාර්තාව තමයි විනාඩියක් ඇතුළත අප්පුඩි ගන්න ඕනි 721ක්. හොඳ ඒ වාර්තාව තමයි කඩන් තියෙන්නේ. එහෙනම් අපි බලමු විනාඩියක් ඇතුළත අපිට කොච්චර අප්පුඩි ගානක් ගහ ගන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එකේ සෙට් වෙමු. ඉතින් චැලෙන්ජ් එක ස්ටාර්ට් කරන්න යන්නේ 1 2 3යි. फ्रेंड्स आप इधर तपड़ दास नहीं फ्रेंड्स तपड़ दिखाई फ्रेंड्स जाना वाली फ्रेंड्स आप प्राटाई पाई तराई उराई दिखाई दिखाई इंदो इधर अब बालू किया क्या हुआ दिखेला विनाडी आई तपड़ एक आगे इंती रहा अब බලමු කීයක් ගැව්වද කියලා. ඒක උඩින් දාන්න. එහෙනම් ඉතින් ඊළඟ චැලෙන්ජ් එකට යන්. ඒකේ තියෙන ක්‍රීම් කාඩ් 3ක් ගන්න. ඒක අපි බලමු විනාඩි කීයටද කියලා. 3යි. ඊළඟ චැලෙන්ජ් එක තමයි फ्रेंड्स මේ බිස්කට් 3 තප්පර 35කට කඩන්න ඕනි. ඉතින් අපි බලමු තප්පර කීයකට මේ බිස්කට් 3 කන්න පුළුවන් වේද කියලා. फ्रेंड्स මෙතන වල්ලක් ඉන්නවා. වල්ල බිස්කට් එක දිහා බලාගෙන ඉන්නේ. අවුලක් නැහැ. අපි චැලෙන්ජ් එක කරමු. ඉතින් ස්ටොප් වොච් එක තියනවා. ඉතින් මම ඒක අක්කට අල්ල ගන්න දෙනවා. ස්ටොප් වොච් එක තප්පර 35ට තමයි කරන් තියන්නේ. එහෙනම් ඉතින් අපි බලමු. 1යි 2යි 3යි ස්ටාර්ට්. फ्रेंड्स ඉතින් අර ඉස්සෙල්ලා චැලෙන්ජ් එකේ ඒක බිස්කට් 3ක් කන්නේ තප්පර 35න් කන්න තිබ්බේ. තප්පර 28යි 43න් මම මේ චැලෙන්ජ් එක දින්නා. ඉතින් ඊළඟ චැලෙන්ජ් එකේ තියෙන කෙසල් ගෙඩියක් තප්පර 2කට ලෙලි ගහන එක. එහෙනම් අපි වීඩියෝ එකේ සෙට් වෙමු. फ्रेंड्स ඉතින් මේ කෙසල් ගෙඩිය එහෙනම් අපි ලෙලි ගහමු. 1යි 2යි 3යි. फ्रेंड्स තප්පර 1.63න් තමයි කරේ පොඩි ප්‍රශ්නයක් වුණා. මම වීඩියෝ එක බැලුවා තප්පර 1.63යි හරියටම. ඉතින් තප්පර 1.63න් කරේ. එහෙනම් ඊළඟ චැලෙන්ජ් එක අපි ෆයිනල් චැලෙන්ජ් එක. ඒක ඉතින් අපි කරමු. එහෙනම් වීඩියෝ එකේ සෙට් වෙමු. फ्रेंड्स ඉතින් අපි ෆයිනල් චැලෙන්ජ් එකට බැට් එක බෝලේ ඕනේ. ඔයාලා දන්නේ නැති මේ චැලෙන්ජ් එක මොකක්ද කියලා. බෝලේ බැට් එක බම්ප් කරන්න ඕනේ 260ක් විනාඩියක් ඇතුළත. 261ක් බම්ප් කරොත් මම මේ ලෝගෝ වාර්තාවත් කඩනවා. එහෙනම් අපි බලමු කීයක් මේක කරන්න පුළුවන් बाउंस करන්න පුළුවන් වේද කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එකේ සෙට් වෙමු. फ्रेंड्स එහෙනම් චැලෙන්ජ් එක ස්ටාර්ට් කරමු. 1 2 3 ස්ටාර්ට්. කඩේ 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25
फ्रेंड्स ඉතින් මට ඒ චැලෙන්ජ් එක කරගන්න බැරි වුණා. ඒකට විනාඩි 1යි තප්පර 76ක් ගියා. ඉතින් ඒ චැලෙන්ජ් එක මම ෆේල්. හැබැයි 160ක් ගැහුවා. විනාඩියක් ඇතුළත 261ක් තමයි ගහන් තිබ්බේ. එහෙනම් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද කියන්න තියෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. විච්ච මහන්සියට ලයික් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් අදට මම ගියා.